අවකන ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරලා තියෙන පරිශ්‍රයට කිලෝමීටර් 10ක් විතර බොහොම ආසන්න දුරකින් අවකන ප්‍රතිමා වහන්සේට බොහෝ සෙයින් සමානකමක් දක්වන ප්‍රතිමා වහන්සේ නමක් මෙතන ඓතිහාසිකමය වශයෙන් ඉතා වැදගත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා. රැස්වෙහෙර ප්‍රතිමා වහන්සේ තියෙන්නේ කඳු මුදුනේ තියෙන විශාල ගල් තලාවක. දෙවන්ත පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් තියෙන තැනක් තමයි රැස්වෙහෙර පුරාවිද්‍යා පරිශ්‍රය කියලා කියන්නේ. මේ වටපිටාවේ තියෙන ගල් ගුහා, සෙල්ලිපි වගේම පුරාණ නටමුන් මේ දේවල් මේ පරිශ්‍රයේ පුරාම විසිරලා තියෙනවා. ස්වභාවික පිහිටීම ප්‍රයෝජනයට අරගෙන එතන බොහොම සුවිශේෂී අති දෙවන්ත නිර්මාණයක් මේ පරිශ්‍රය නිර්මාණය කරලා තියෙනවා. ඓතිහාසික රැස්වෙහෙර කියලා කියන්නේ.